ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන් යානාවක් අද උදෑසන වාරියපොළ මිනුවන් ගැටේ ප්‍රදේශයට කඩා වැටි ගිනි ගැනීමට ලක් වුණු බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියා. අනතුරු සිදු වූ අවස්ථාවේ එහි සිටි නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉවත් වී තිබූ අතර ඉන් එක් නියමුවෙකු ගොඩ බැස්සීමේදී සුළු තුවාල ලැබුව බවට තමයි වාර්තා වී තිබුණේ. මෙම ගුවන් යානාවේ සිටි ප්‍රධාන පුහුණු උපදේශකවරයා මෙලෙස ගොඩ බෑමේදී විදුලි නැහැනක ගැටීමේ හේතුවෙන් ඔහු තුවාල ලබා ඇති බවටද පොලිසිය පවසා සිටියා. පසුව ප්‍රදේශවාසීන් එක්ව ගිලන් රථයකින් අදාළ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනාම කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමට තමයි පියවරගෙන තිබුණේ. ගුවන් යානයේ නිවත් වූ ගුවන් නියමුවන් දෙදෙනා පරිසුට්ට ආධාරයෙන් මිනුවන් ගැටේ ප්‍රදේශයේ ආසන්නයේ පිහිටි අවුලේගම සුන්දරගම විද්‍යාලයේ අසලට ගොඩ බෑමට පියවරගෙන තිබුණා. මෙම ගුවන් යානා අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සැමීම සඳහාද කමිටුවක් පත් කොට ඇති බවටයි ගුවන් හමුදාව වැඩිදුරටත් පවසා සිටියේ. අවුද මන්දන ඔය අපෝසේ කීප දෙනෙක්ම ගත්තා කෝල් මම ඒගොල්ලන්ට ෆොටෝස් දාලා යවුවා ඔව් හරි